මේ සනුව පොළොව කොටන එක කවදා ඉවර වෙයිද මන් දන්නේ. ළමයිනේ ඒක නම් නවතින්නේ කවදා හරි දවසක මම වැලිගම් පිට ගියාම. අද මම ඔයාලට පෙන්නන්න යන්නේ මම වම්බඩු බීජ තවන් කළා. ඒක කළේ කොහොමද කියලායි. වීඩියෝ එකත් ෂෙයා කරගෙන පේජ් එකත් ෆලෝ කරගෙනම බලන්න සෙට් වෙන්න කියලා මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා. ළමයිනේ සාමාන්‍යයෙන් බීජ තවානක් දානකොට ඔයාලා ඒ තවානට අවශ්‍ය කරන පස් මාධ්‍ය ලබා ගන්නේ කොහොමද? මම නම් කරන්නේ ගෙදර තියෙන පරණම කුණු ගොඩ ටිකක් හාරලා ඒකෙන් පස් ටිකක් අරගන්න එක. හැබැයි හොඳින් මතක තබාගත යුතුයි මේ කුණු ගොඩ කාබනික කුණු ගොඩක් වෙන්න ඕනේ. ඉතින් අපි කුණු ගොඩකින් පස් ගත්තාම ඒ පසුත් එක්ක වැලි කැට එතකොට ලොකු ලොකු රොඩු කෑලි එහෙමත් එන්න පුළුවන්. ඒ එකතු වෙන අනවශ්‍ය කොටස් අයින් කරන්න තමයි මම මේ විදියට වැලි ටික හලාගන්නේ. මේ විදියට පෙනේරේකින් තවන් ට්‍රේ එක උඩටම පස් ටික හලාගත්තට පස්සේ තද කරන්න යන්න එපා ළමයි. ඒ ඇයි කියලා බීජ ටික ට්‍රේ එකට දාලම මං ඔයාලට කියන්නම්කෝ. ළමයිනේ ට්‍රේ එකේ තියෙන එක සිදුරකට එක බීජේ ගානේ මේ විදියට අතුර ගන්න ඕනේ. හරිම ඉවසීමෙන් කරන්න ඕන වැඩක් මේක. ඒ විදියට බීජ ටික අතුරගත්තට පස්සේ මෙන්න මේ විදිහට බීජ ටික ඇඟිල්ලෙන් යට කරන්න. අර මං ඔයාලට කලින් කිව්වා නේද පස් තද කරන්න එපා කියලා. ඒ මේ හේතුව නිසා තමයි පස් තද කළොත් මේ විදියට ඇඟිල්ලෙන් බීජ යට කරන්න බැරි වෙනවා. හරි ළමයිනි අපි දැන් ඉටි කිරිස් වගේ බීජ ටික ට්‍රේ එකට දාලා ඉවරයි. දැන් කරන්න ඕනේ අර බීජ දාපු සිදුරු ටික වැහෙන්න මතු පිටින් ආයෙත් පස් තට්ටුවක් ඉහින එක. ළමයිනේ බීජ ටික තවන් කරලා ඉවරයි. දැන් අපි මේ ට්‍රේ එක අරන් ගිහිල්ලා ඉරේලිය හොඳට වැටෙන තැනකින් තියාගමු. මම මේ තවානට වතුර දාන්න පාවිච්චි කරන්නේ මල් බාල්දියක් නෙවෙයි මගේ ස්ප්‍රේ ටෑන්ක් එක. මල් බාල්දියකින් වතුර දානකොට සමහරක් වෙලාවට වතුර ප්‍රෙෂර් එක වැඩි වෙලා අපි තවන් කරපු බීජ උඩට මතුවෙන්න පුළුවන්. නමුත් ස්ප්‍රේ ටෑන්ක් එකකින් වතුර දානකොට එහෙම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. වතුර දැම්මට පස්සේ තවන් ට්‍රේ එකේ කප් වල තියෙන පස් තට්ටුව යටට ගිලා බැස්සොත් ආයෙත් මතු පිටින් පස් ටිකක් ඉහින්න. ඉහලා වතුර ටිකක් දාන්න. හොඳට ඉරේලිය වැටෙන තැනක මේ තවන් ට්‍රේ තියෙනවා වගේම හදිස්සියවත් වැස්සක් ආවොත් ඒකේ මේ තවාන පරිස්සම් කරගන්න එකත් බොහොම වැදගත්. ඉතින් ඒ නිසා මම විනිවිද පේන පොලිතින් වලින් මේ විදිහට ආරුක්කු ආවරණයක් හැදුවා. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකම් මම ඔයාලගෙන් සමු ගන්නවා. කාගෙත් අටකොටු පිරීලා හැමෝටම ජයෙන් ජයම වෙන්න ඕනේ.